අපේ પરම්පරාව අංගන දෙයක් නැහැ නේ. අපේ සීයලා දේශපාලනය කරා, තාත්තා කරා, අවුරුදු 100ක් දේශපාලනය කරලා තියෙනවා. ඉතින් අපේ ළමයි කරයිද නැද්ද දන්නේ නැහැ. හැබැයි කරයිද නැද්ද කියන එක එයාලගේ අතේ තියෙන. හැබැයි උන්ට කරන්න ඕනොත් කරන්න පුළුවන් වෙන්න සෙට් කරලා තියෙනවා. නැත්නම් උඹේ සීයයි තාත්තයි කෙලියා කියලා කිව්වොත් වැඩේ අවුල් වෙනවා. මට වනින්න මට ගන්න ඊට පස්සේ ඉන්න මම එහෙම ආපස්සට වදින තීන්දුව ගන්නෙ නැහැ. තව ආයේ අපේ ළමයි ඇවිල්ලා ණය ගෙවන්න සෙට් කරන්නේ නැහැ මම. එයාටත් වන්න ඕන නම් කෑෂ් ෆ්ලෝ එක හදලා දෙන්න. අද අපි ජනාධිපති ධූරය හොබවනවා, අමාත්‍ය ධූර හොබවනවා, පාර්ලිමේන්තු නියෝජනය කරනවා. හැබැයි අපි මේ පුටුවේ වාඩි වෙනකොටම අපිට අදහසක් තිබෙනවා. අපි ඒකෙන් බැහැලා යන දිනයක් හිතේ තබාගෙන තමයි පුටුවේ වාඩි වෙලා තිබෙන්නේ. අපි මේ පුටුවල চিරාත් කාලයක් වැජබීමේ අරමුණක් අපට නැහැ. අපිට ඉතාමත් පැහැදිලි සද්දුවමනාවක් තිබෙනවා. මේ රට ඉතා විනාශකාරී කණ්ඩායමක් අතේ තිබුණා. ඒ කණ්ඩායම අතෙන් මේ දේශපාලන බලය අපේ අතට හුවමාරු කරගෙන තිබෙනවා. ඒ හුවමාරු කරගත්තු බලය ඒ බැටන් එක නුදුරු කාලයේදී ඔබට බාර දීමේ අපේක්ෂාවෙන් තමයි අපි මේ පුටුවල අසුන්ගෙන තිබෙන්නේ. මතක තබා ගන්න. අප කිසිසේත්ම මේ පුටුවල මල්ටි බොන් වගේ ඇලවිලා ඉන්න බලාපොරොත්තුවක් නැහැ. හොඳට මතක තියාගන්න. ඒ නිසා අපි සූදානම් කළ යුතුයි කවුද? මේ රට බාර ගැනීමට හැකියාව, නිපුණතාවය, අවංකභාවය, හෘද සාක්ෂිය තිබෙන නව තරුණ පරම්පරාවක් නිර්මාණය කළ යුතුයි. අපෙන් පසුව ඒක දිගු කාලයක් නොවි. මේ රට බාර ගැනීම සඳහා අවශ්‍ය සූදානම් කරන පරම්පරාව අපි හැදිය යුතුයි.